දැන් ඇමරිකාවේ NASA ආයතනය ගන්නකො. ඇමරිකාවේ NASA ආයතනය විතර නියුමරොලොජි පාවිච්චි කරන කිසිම ආයතනයක් නැහැ. සෑම විටම ඒගොල්ලෝ අංක විද්‍යාව පාවිච්චි කරනවා. හොඳම උදාහරණය තමයි 1969 ඒගොල්ලෝ හඳගමන සැලසුම් කළා. 1969 හඳට සම්බන්ධ වෙන අංක තමයි 2 and 7. අංක දෙක කියන්නේ හඳ 2 and 7 කියන අංක දෙක. එතකොට මේගොල්ලෝ ඉවරලා මේක සැලසුම් කළා ඇපොලෝ 11. 11 කියන්නේ number 2. ඊගාවට ඇපොලෝ කියන එකේ ස්පෙලිංස් වෙනස් කරලා ඉවරලා මේගොල්ලෝ ගත්තේ හරියටම චෝල්ඩියන් සිස්ටම් එකේ අංක දෙකට එන විදියට. ඊගාවට මේගොල්ලෝ හඳගමන පිටත් වෙන්න දාගත්තේ ජූලි 16. 16 කියන්නේ number 7. ඊගාවට ජූලි කියලා කියන්නේ number 7. එතකොට ජූලි 16. ඊගාවට හඳට ගොඩ බැසීම සිදු කරන්නේ මේගොල්ලෝ සැලසුම් කළා ජූලි 20. number 2 වලින්. number 2 වලින් අංක දෙකෙන්. එතකොට මේ සෑම එකක්ම සම්පූර්ණයෙන්ම අංක විද්‍යාව අනුව තමයි ඒගොල්ලෝ පැහැදිලිවම සැලසුම් කළේ. ඔයගොල්ලෝ දැකලා ඇති එඩ්වින් මේක්‍රල් වෙලමයි මේ කවුද නීල් ආම්ස්ට්‍රෝංග් එහෙම මූණ එහෙම කොච්චර රවුන්ද කියලා ඉවරලා. එඩ්වින් ඕල්ට්‍රින්, මයිකල් කොලින්ස් මේ සයන්ටිස්ලා. ඒගොල්ලෝ ඔක්කොමලගේ හොරොස්කෝප්ස් වල සතු බලවත්. ඒගොල්ලෝ සිලෙක්ට් කරලා ගත්තේ. ඒගොල්ලෝ සිලෙක්ට් කරලා ගත්තේ. මේ අංක විද්‍යාව හෝ මේවා ඉවරලා සම්බන්ධයෙන් බටහිර ලෝකේ ප්‍රයෝජන ගන්නවා. ඒවයේ කිසිම ප්‍රයෝජනයක් නොගන්න එක රටක් තමයි ලංකාව. ලංකාවේ ඉවරලා මේවා සම්පූර්ණයෙන් භාවිතා කරන්නේ පල් හොරු රැළ. ඒක හරි කනගාටුදායකයි. දැන් මම ලොකු උත්සාහයක් ගන්නවා මේක ආපසු දෙපයින් හිටවන්න. මෙහි තියෙන විද්‍යාත්මක වපසරියයි මෙහි තියෙන සමාජීය ප්‍රයෝජනයයි. දැන් ජපානයේ වගේ රටවල් වල අංක විද්‍යාව සම්පූර්ණයෙන්ම පාවිච්චි කරනවා ඉන්ටර්වියුස් වලදී. ඉන්ටර්වියුස් වලදී මේ කර්මාන්ත ශාලා හිමියාගේ නම්බර්ස් වලට ගැලපෙන නම්බර්ස් විතරයි මිතුරු අංක විතරයි ඒගොල්ලෝ ගන්නේ.